සාමාන්‍ය සමය පළමු සතිය සිකුරාදා. පළමුවන දේව ප්‍රකාශනය. සාමුවෙල් පළවෙනි පොතෙන් උපුටාගත් පාඨයයි. 8 වෙනි පරිච්ඡේදයේ 4 සිට 7 දක්වා 10 සිට 22 දක්වා. එවිට ඊශ්‍රායෙල් වරුන්ගේ සියලු ප්‍රජා මූලිකයෝ එක්රැස් වී රාමාහි සිටි සාමුවෙල් වෙත આવුත් ඔහුට කතා කොට ඔබ මහලුව සිටින්නේය. ඔබේ පුත්‍රයෝ ඔබේ අඩිපාරෙහි ගමන් නොකරති. ඉතින් අන් ජාතීන්ට මෙන් අප පාලනය කරන පිණිස අපටත් රජ කෙනෙකු පත් කළ මෙනවයි කීහ. අප පාලනය කරන පිණිස අපට රජ කෙනෙකු දුන මෙනවයි කීම ගැන සාමුවෙල් අසතුටු වී සමිඳානන් වහන්සේට යාඥා කළේය. සමිඳානන් වහන්සේ ඔහුට කතා කොට සෙනග නුඹට කී සියල්ල ගැන ඔවුන්ගේ හඬට සවන් දෙන්න. ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ නුඹ නොවේ. ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ මාය. එවිට සාමුවෙල් තමාගෙන් රජෙකු ඉල්ලා සිටි සෙනගට සමිඳානන් වහන්සේ වදාළ සියලු දේ කීවේය. ඔහු ඔවුන්ට මෙසේ කීවේය. ඔබ කෙරෙහි රජකම් කරන රජ මෙවැන්නෙක් වන්නේය. ඔහු ඔබේ පුත්‍රයන් ගෙන තමාගේ රියදුරන් හා අසරුවන් වශයෙන්ද තමාගේ රටවලට පෙරටුව දුවන පිණිසද පත් කරගන්නේය. ඔහු ඔවුන් ශාස්ත්‍රාධිපතින්ද පනසාධිපතින්ද වශයෙන් පත් කරගන්නේය. සමහරුන් තමාගේ බිම් හාන්නටද තමාගේ ගොයම් කපන්නටද තමාගේ යුද්ධ ආයුධත් රථායුධත් සාදන්නටද පත් කරන්නේය. ඔහු ඔබේ දූවරුන් සුවඳ ද්‍රව්‍ය සාදන පිණිසද කෑම පිසින පිණිසද රොටි පුලිස්සන පිණිසද ගන්නේය. ඔහු ඔබේ කෙද්ද මිදි වතුද ඔලිව් වතු අතරින් ඉතා හොඳ ඒවාද රැගෙන තමාගේ නිලධාරීන්ට දෙන්නේය. ඔබේ ධාන්‍ය වලින්ද මුද්‍රික ඵලයෙන්ද දසයෙන් කොටසක්ගෙන තමාගේ රජවාසලේ නිලධාරීන්ටත් සෙසු නිලධාරීන්ටත් දෙන්නේය. ඔබේ දාසදාසීන්ද ඔබේ හොඳම ගවයන්ද කොටලුවන්ද තමාගේ වැඩට පත් කරගන්නේය. ඔහු ඔබේ බැටළුවන්ගෙන් දසයෙන් කොටසක් ගන්නේය. ඔබ ඔහුගේ වහල්ලු වන්නහුය. ඒ කාලයේ පැමිණි විට ඔබම තෝරාගත් ඔබේ රජු ගැන ඔබ දැඩි ලෙස පැමිණිලි කරනු ඇත. එහෙත් සමිඳානන් වහන්සේ ඒ දවසේදී ඔබට උත්තර නොදෙනසේක. එහෙත් සෙනග සාමුවෙල් කී දෙයට සවන් නොදී නැත. අපටත් රජ කෙනෙකු ඕනෑමය. එවිට අප විනිශ්චය කරන අපට පෙරටුව ගොස් අපේ යුද්ධවලදී සටන් කරන රජ කෙනෙක් අපට ඇත. අපි අන්ජාතීන් මෙන් වන්නෙමුයි කීහ. සාමුවෙල් සෙනගගේ සියලු වචන අසා ඒවා සමිඳානන් වහන්සේ ඉදිරියේ කීවේය. සමිඳානන් වහන්සේ පිළිතුරු දෙමින් ඔවුන්ගේ හඬට සවන් දී ඔවුන්ට රජෙකු පත් කරන්නයි සාමුවෙල්ට වදාළසේක. සාමුවෙල් ඊශ්‍රායෙල් සෙනගගේ සියලු දෙනාට කතා කොට තම තමන්ගේ නිවාසවලට යන්නයි කීවේය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. මාර්ක් 2 දින ගණනකට පසු ජේසුස් වහන්සේ යලිත් කපර්නවුමට පිවිසුණුසේක. උන්වහන්සේ ගෙදර සිටින බව පතල විය. එවිට දොරකඩ අසලවත් ඉඩක් නැති තරමට මහා පිරිසක් එහි රැස් වූහ. උන්වහන්සේ ඔවුන්ට දහම් දෙසමින් සිටිසේක. එකල 4 දෙනෙක් අංශභාග රෝගියෙකු උසුලාගෙන උන්වහන්සේ වෙත ආහ. සමූහය නිසා උන්වහන්සේ වෙත යාගත නොහැකි වූයෙන් ඔවුහු උන්වහන්සේ සිටි තැනට ඉහළින් පියස්සේ සෙවිල්ල හැර පියස්ස කඩා අංශභාග රෝගියා ඔත් යහන පහතට බැස්සූහ. ජේසුස් වහන්සේ ඔවුන්ගේ ශ්‍රද්ධාව දැක පුත්‍රය, ඔබේ පව් කමා කර තිබේ.
යයි අංශභාග රෝගියාට වදාළසේක. එහෙත් එතනහුන් විනයදරයන්ගෙන් සමහරෙක් තර්ක කරමින් මේ මිනිහා මෙසේ කතා කරන්නේ මක් නිසාද? මේ දේවාපහාසයකි. දෙවියන් වහන්සේට මිස පව්කමා කරන්න පුළුවන් වෙන කාටද? සිතූහ. ඔවුන් මෙසේ තර්ක කරන බව ජේසුස් වහන්සේගේ සිතට එකෙනෙහිම දැනී ඔවුන්ට කතා කොට, ඔබ කුමක් නිසා ඔබේ සිත් තුළ මෙසේ තර්ක කරන්නහුද? වඩා පහසු කුමක්ද? අංශභාග රෝගියාට ඔබේ පව් කමා කරන ලදැයි කීමද? නැතහොත් නැගිට ඔබේ යහන රැගෙන යන්නේ කීමද? එහෙත් මෙලොවදී පව් කමා කිරීමේ බලය මනුෂ්‍ය පුත්‍රයාණන්ට ඇති බැව් ඔබ දැනගන්නා පිණිස මම මෙසේ කරමි. කියා උන්වහන්සේ අංශභාග රෝගියාට කතා කොට, නැගිට ඔබේ යහන රැගෙන ගෙදර යන්නයි මම ඔබට කියමි. වදාළසේක. ඔහු නැගිට එකෙනෙහිම යහන රැගෙන පිරිස බලා සිටියදීම නික්ම ගියේය. සියල්ලෝම විශ්මිතව මෙවැන්න අප කවදාවත් දැක නැත කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. ක්‍රිස්තුමන් තුළ ප්‍රේමවන්ත සොයුර සොයුරිනී, අද දවසේ අපිට හමු වෙන්නේ මේ අංශභාග රෝගියව ක්‍රිස්තුන් වහන්සේ වෙත ගෙන එන ඔහු එක්කලා සිටපු අන් අයගේ විශ්වාසය. මෙන්න මේ තුල ක්‍රිස්තුන් වහන්සේ අපිට කියන්නට යෙදෙන ලස්සන පණිවිඩයක් තියෙනවා ප්‍රේමවන්තයනි. දැන් මේ අංශභාග රෝගියව ගෙන එන්නේ ඔහුත් එක්ක හිටිය ඔහුගේ හිතවතුන්, ඔහුගේ යහළු මිත්‍රාදීන්, එහෙම නැත්නම් ඥාතීන් වෙන්නට පුළුවන්. මෙන්න මේ අයගේ විශ්වාසය තුල, මේ අයගේ ප්‍රයත්නය තුල, මේ අයගේ පෙරැත්තය තුල තමයි මේ අංශභාග රෝගියා සුවපත් වෙන්නේ. අන්නේ තුල ප්‍රේමවන්තයනි අපිට කියනවා මේ ලෝකයේ තුල ජීවත් වෙන අපි තනි පුද්ගලයෝ විදියට ජීවත් වුණාට අපි තනි පුද්ගලයෝ නෙමෙයි. අපි එකිනෙකා හා බැඳුණු පුද්ගලයෝ. දැන් අපි ක්‍රිස්තුන් වහන්සේගේ කාලයට ගියාම අපි දකිනවා ක්‍රිස්තුන් වහන්සේගෙන් පස්සේ බිහි වුණේ තනිවම කිතුදහම අදහන අය නෙමෙයි. සාංගිකව කිතුදහම අදහන අය. ඒගොල්ලෝ හැම වෙලාවෙම සංඝයක් විදියට තමයි ක්‍රිස්තුන් වහන්සේව අනුගමනය කළේ. සංඝයක් විදියට එකිනෙකාට ප්‍රේම කළා. ඒ සාංගික බව තුල ක්‍රිස්තුන් වහන්සේව ජීවමානව වුන් අත්දැක්කා. තනිවම ක්‍රිස්තුන් වහන්සේව අත්දැක්කා නෙමෙයි, සංඝය තුලයි ක්‍රිස්තුන් වහන්සේව අත්දැක්කේ. සංඝය එකිනෙකාට ආදරය, කරුණාව දැක්වීම තුල, සංඝයේ ඉන්න අසරණුන්ට පිහිට වීම තුල, සංඝයේ අනෙක් අයගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම තුල තමයි ක්‍රිස්තුන් වහන්සේව වුන් නිරන්තරයෙන්ම අත්දැක්කේ. ප්‍රේමවන්තයනි, අද දවසේ මේ අංශභාග රෝගියව සුවපත් කිරීම තුලත් අන්න එවැනි අදහසක් අපිට කියනවා. දැන් ප්‍රේමවන්තයනි, අපි මොහොතක් බැලුවොත් අපි දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා, ඒ කියන්නේ පල්ලියට ගිහිල්ලා අපේ යදුම් වලදී අපි මොනවද ඉල්ලන්නේ දෙවියන් වහන්සේගෙන්? හැම වෙලාවෙම මට අවශ්‍ය දේ දෙන්න, මගේ පවුලේ අයට අවශ්‍ය දේ දෙන්න, මගේ පවුලේ කෙනාට මෙන්න මේ දේ ඉටු කරලා දෙන්න කියලා තමයි අපි යාඥා කරන්නේ. ඒ හැම වෙලාවෙම මං වෙනුවෙන් තමයි මම යාඥා කරන්නේ. නමුත් ප්‍රේමවන්තයනි, ක්‍රිස්තුන් වහන්සේ කියනවා ඔබගේ අවශ්‍යතාවයන් තියෙනවා තමයි. නමුත් ඔබගේ අවශ්‍යතාවයන් වලට වැඩියෙන් තවත් ලොකු අවශ්‍යතාවයන් තියෙන අය බොහෝම ඉන්නවා මේ සමාජය තුල. ඔබ යාඥා කරන්න ඒ අය වෙනුවෙන්. යාඥාව කියලා කියන්නේ මගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් විතරක් යාඥා කිරීම නෙමෙයි. යාඥාවේ තිබෙන ගැඹුරු අධ්‍යාත්මික භාවය තමයි ප්‍රේමවන්තයනි මම අන් අය වෙනුවෙන් යාඥා කරන්නට ඕන. මැදිහත් වීමේ යාඥාව තමයි බොහොම ප්‍රබල යාඥාවක් වෙන්නේ. මෙන්න මේ ගැන අද දවසේ ක්‍රිස්තුන් වහන්සේ අපිට මතක් කරනවා. ප්‍රේමවන්තයනි, මොහොතක් මතක් කරන්න, මේ ලෝකේ අවශ්‍යතාවයන් නැති කිසි කෙනෙක් නැහැ.
මේ මොහොතෙත් අපේ අවශ්‍යතාවයන් ගොන්නක් ඇති. නමුත් ප්‍රේමවන්තීනි, මගේ අවශ්‍යතාවයට වැඩියෙන් බොහෝ දේවල් අවශ්‍යය. මම් පෙළෙන වේදනාවට වැඩියෙන් බොහෝ සෙයින් වේදනාව විඳින පීඩා විඳින අය ඕනතරම් මේ සමාජය තුළ ඉන්නවා. එහෙමනම් අපි ඒ අය වෙනුවෙන් යාඥා කරන්නට ඕන. අපි ඒ අය වෙනුවෙන් යාඥා කරන තරමට තමයි දෙවියන් වහන්සේ අපේ ජීවිත ආශිර්වාද කරන්නේ. මම මගේ අවශ්‍යතාවය ඉල්ලන්නේ නැතුව අන් අයගේ අවශ්‍යතාවයන් ඉල්ලද්දී දෙවියන් වහන්සේ වඩා සමීප වෙන්නේ මගේ අවශ්‍යතාවයට. දෙවියන් වහන්සේ වැඩියෙන් උත්තර දෙන්නේ මගේ අවශ්‍යතාවයට. මොකද මම අන් අය වෙනුවෙන් යාඥා කරන නිසා. මෙන්න මේ සංකල්පය ප්‍රේමවන්තේනි අපගේ කිතුණු ජීවිතය තුළ අපි අත්දකින්නට ඕන. අන්න එතකොටයි ප්‍රේමේ සංගය තුළ අපි ඉල්ලන පතන දේවල් අපි එකිනෙකාට ලැබෙන්නේ. ඔබට ජේසු පිහිටයි.